හෙලෝ. ඔව් මහත්තයා මම පාර්සල් එකක් දාලා තියෙනවා. ඔව්. ඔව් මහත්තයා ගෙදර ඉන්නවා. මහත්තයා ගේන්න. හරි මගට ඇවිල්ලා කෝල් එකක් දෙන්නකෝ. මං පාර කියන්නම් ගෙදරට එන හැටි. හරි මහත්තයා හරි. හරි. මහත්තයා කිව්වට පොඩි කොල්ලෙක් කතා කරන්නේ. ඊළඟ සැරේ නම් මහත්තයා කියන්න ඕනේ නැහැ. මල්ලි කියලා කතා කරනවා. උරුවට මහත්තයා කියන්න ඕනේ පොඩි උන්ට. පාර්සලක් ගේන මිනිස්සෙක් උනත් නැත්තම් බය වෙනවනේ. පෙරේතයෝ වගේ හිටියාම ආයි පාර්සලයක්වත් ගේන්න ගන්නෑ. ලස්සනට හිටියාම ආයි පාර්සලයක් හරි නම දැක්ක ගමන් ගෙනත් දෙනවනේ. එහෙම හොඳයි. ඉස්සෙල්ලා හිටිය පෙරේතය වගේනේ. හෙලෝ. මල්ලි ඔයා හන්දියට ආවද? ඔයා හන්දියට ආව නම් ඔය මැද තියෙන කෙලින් පාරේ කෙලින්ම ඉස්සරහට එන්න ඕනි. කොනිස් පාරේ? නෑ මල්ලි. කොනිස් පාරක් නෙමේ. කෙලින් පාරේ. කෙලින් පාරේ. ඔය ටවුන් එකේ මැද තියෙන කෙලින් පාරේ කෙලින්ම ඉස්සරහට එන්න. කොනිස් පාරේ? කෙලින් පාරේ. ඔව්. ඔය ටවුන් එකේ තියෙන කෙලින් පාරේ එන්න. අනේ මන් දන්නේ මේ මොනසට කන් ඇහෙන්නේ නැද්ද කියලා. කෙලින්ම ආවහම තුම්මන් හන්දියක් හම්බෙනවා. එතනින් වමට. හෙලෝ මොකද්ද මිස්? මල්ලි ඔහොම කෙලින්ම ආවහම තුම්මන් හන්දියක් හම්බෙනවා. එතනින් වමට. තුම්පත් රෑනක්? තුම්පත් රෑනක්? තුම්පත් රෑනක් නෙමෙයි මල්ලි. තුම්මන් හන්දියක්. තුම්මන් හන්දියක්. බුදු අම්බෝ මිස් මේ ටිකේ අලිත් ඉන්නවද? ෂික්. යකෝ මූනම් බීරි ලව්වද්ද කොහෙද? කියන කිසිම දෙයක් මූට ඇහෙන්නේ නෑනේ. අපේ පාර්සලයක් ගෙනවොත් එක්ක බීරෙක් එක්ක කණෙක්. අනේ මන්දා. ෂික්. කියන එක නෙමෙයිනේ මූට ඇහෙන්නේ. ෂික්. මූනම් බීරි අලියෙක්ද කොහෙද? ඇත්තමයි. අනේ නෑ මල්ලි. තුම්පත් රෑනක් නෙවෙයි. තුම්මන් හන්දියක් හම්බෙනවා. ඒ තුම්මන් හන්දියෙන් වමට දාන්න ඕනි. වමට. එතනින් වලට? එතනින් වලට නෙමෙයි. වමට. වමට. අම්මපතෝ වලට වැටිලා මැරියම් බූරුවා. ෂික්. එතනින් වම් පැත්තට දාලා එන්න ඕනි. වම් පැත්තට. හෙලෝ මොකද්ද මිස්? ඔතන කඩ ටික ළඟින් උඩ පාරේ. කඩ ටික ළඟින් උඩ පාරේ. මොකද්ද මිස්? ලැට් එක ළඟින්? ලැට් එක ළඟින් අම්මපා උඹට පිස්සුද මිනිහෝ? මොකද්ද මිස්? ලැට් එක ළඟින්? ලැට් එකට තෝ පළ බූරුවා. ෂික්. මොකෙක්ද අප්පා මේ? මොකද්ද මිස්? ලැට් එක ළඟින්? ලැට් එක නෙමෙයි පුතේ. කඩ ටික ළඟින්. කඩ ටික ළඟින් උඩ පාරේ එන්න. අනේ පුතේ ඒ පාරේ එන්න. හරි මිස්. කඩ ටික ළඟින් පයින් ආවත් යකෝ ගෙදරට එන්න වෙලානේ. මේ මොනස බයිසිකල් එක නෙමෙයි පයින්ද තන්නේ එන්නේ. ඔන්න ආයි ගන්නවා. හෙලෝ. කොහෙද දන්නේ ඉන්නේ නේද? දැන් මේ පැය භාගයක් විතර මම බලන් ඉන්නවනේ පාර්සලේ ගන්න පාරට වෙලා. ඉතින් මේ තාම ආවේ නෑනේ මෙතනට. මිස් අයියෝ මේ පාර ඉවරයිනේ. පාර ඉවරයි? තවත් නෑනේ අප්පා මේ යකා පාර්සලේ අරන් කෑවද මග? හෙලෝ. මේ පාර ඉවරයි. පාර ඉවරයි? අනේ බං තෝ කොහෙද බොල ඉන්නේ? අර අන්තිමට හැරිච්ච තැනින් යට පාරේ. යට පාරේ. අම්මපා මුගේ ආච්චිගේ උගුරේ පාම් පෙත්තක් හිර කරත් මදිනේ. මොට මේ දෙන වදේට චික්. යකෝ තෝ යට පාරේ නෙමේ ඵලයන් අංගොඩ. අංගොඩ ඵලයන්. මට වද දෙන්න නැතුව. හෙලෝ. ඇත්තටම උඹ දන්නවද මං කවුද කියලා? යකෝ මං ගයන්ගේ පවුල. හරිද? කවුද බං අර සීයා කෙනෙක් එන්නේ? බයිසිකලේ හිමීන්ද? මුලදි සර් කියලා පස්සේ කටහඬ ලස්සනයි කියලා මල්ලි කිව්වට යකෝ මූ අවුරුදු 75ක 80ක සීයා කෙනෙක් නේද? හරි ඉතින් හරි. මූට කන් ඇහෙయ్యේ.
මම බැනපු ටික ඇහිලත් නැහැ මං කියපු දේ ඇහිලත් නැහනේ. කෝ දෙන්න සීයා ඔය පාර්සලේ. හරි දෙන්න. හරි. මටමනේ මෙහෙම වෙන්නේ.